ෆ්ලෝරල් හැඩෙන් කැලින් බ්ලොසම් බියුටි හඳුන්වා දෙන මිල රුපියල් 100යි. උඹ ඇත්ත පිළිගන්න කැමති නෑ නන්සිරි අයියේ. මම ඔබට එකක් කියන්නද? මේ ප්‍රශ්නේ ඉවරෙද්දී අපි දෙන නයි වෛරක්කාරයෝ වෙයි. මම නෙමෙයි උඹට එහෙම හිතෙයි. හැබැයි මම ওই රුකෙල්ලට ওই සල්ලාල එවනම් කසාද බඳින්න දෙන්නේ නෑ. කුනේ මල්ලේ. මේ වෙලාවේ මගේ ඔළුව හොඳ නෑ බා. ඔබ ඵලයන්. ඔබ ඵලයන් කිව්වහම නෑ. එක්ක උඹලට මං යන්න. මට කොහෙට හරි ගිහලා තනියම කල්පනා කරන්න ඕනේ බා. ඔයා යනවද ඩාලි? ඔයා මගේ ලව් එක නේද? ඔයා මගේ හිත කඩලා ඉන්නේ අද. ඔයා මට අද මගේ ජීවිතේ පළවෙනි වතාවට මගේ තාත්තා නැහැ කියන හැඟීම දැනෙන්න දුන්නා. ඔයා ඉරුගේ තාත්තා විතරයිම කියලා මට දැනෙන්න දුන්නා. මට දුවගෙන ගිහලා නිම්න ළඟට ගිහලා තුරල් වෙන්න හිතෙනවා. නෑ ඊට කලින් අයියා ළඟට යනවා. මොකද ඌ ළඟත් එන්නේ මගේ සුවඳමයි. ආදරේ දැනෙච්ච වෙලාවට උගේ දාඩිය ගඳත් මට සුවඳයි. නැත්තම් ඉතින් ගස් කඳ නෙන්නේ. නන්දසිරි මාමේ මට ඔයා ළඟ එන්නේ තේ සුවඳම තමයි. හැබැයි දැන් නෑ. දැන් ඔයා ළඟ එන්නේ මජං ගඳ. අනේ අර තාත්තා ළඟ තිබ්බ සුවඳ කොයි නන්දසිරි මාමේ? මාව රවට්ටන්න එපා කියලා. උඹේ තියෙන සෙල්ලක්කාරවට මම දන්නවා. අපේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා කියලා. උඹ මොනවා කළත් මම උඹට ආදරේ. හැබැයි උඹ දැනුත් කරන්නේ බොරුවක් කියලා මම දන්නවා කියලා. උඹට වෙලා තියෙන්නේ කොටියාවෝ කියලා කෑ ගහපු ගමරාල්ට වෙච්ච වැඩේ. උඹ හැමදාම කොටියාවෝ කියලා කෑ ගහනවා. මොකක් හරි විකාරයක් කරනවා. දැන් ඇත්තටම කොටියා ඉල්ලා. බෝ පිළිගන්න කවුරුවත් නැහැ. ගමේ සාජන් මහත්තයෝ මට දැන් තාත්තා කෙනෙක් නැහැ. මාව බලා ගන්නව නේද ඔයා? විකාර ගියවන්න තු ඉඳහම් බං. බෝ කවුරුවත් අතෑරලා නැහැ. සුබි එක්ක ඔබ තාත්තට කියපන් ඔබ කිව්වේ බොරු කියලා. එයාට ඕනේ මම නේලකව කසාද බදිනව බලන්නේ. අපි ඒක කරමු. මේ වෙලාවේ යාට කාවත් පේන්නේ නෑ සුබි. අර ලොකු මිනිස්සු කියන දේවල් විතරයි එයා විශ්වාස කරන්නේ. කමන්නේ. මම නේලකව කසාද බදින්න. ඔබට බඳින්නේ නේලකගේ මල කඳ තමයි. මේ ගුණය ඉන්නකම් ඒව හරියන්නේ නැහැ. ඒක මහා යුද්ධයක් වෙනවා සුබි.
කමන්නේ. අපි යුද්ධ කරමු. මට නම් අය අතර අහුවෙන ගඩොල් බකින් හරි දමලා ගහනවා. එහෙම මේ උන්ට ඕන විදිහට වැඩ කරන්න දෙන්න බෑනේ. නැගිටින්න. යා, ලෑස්ති. කොහෙද? අම්මා කිව්වොත් කොහොම හරි කරලා දෙනවා කියලා දන්නවනේ. හරි. කොහෙද කියන්නකෝ? දැන් කිව්වනේ සුබුවේ යාළුවෙක් කරගන්න ඕනේ කියලා. ඔව්. යා, ඔය යාළු කරලා දෙන්න. මේ අම්මේ. ඉරුමලා රේතයි දන්නේ නැහනේ. අනිවාර්යෙන් හිතනවා. හැබැයි ඉතින් ඉරුගේ හිතේ තාම ඔයාගෙන මොකුත් නැහනේ. ඒක නිසා උලක් වෙන එකක් නැහැ. හැබැයි ඉතින් ඉරු කොයි වෙලාවක හරි වාට ආදරය කරන්න පටන් ගත්තට පස්සේ පුතේ උක ලොකු නඩුවක් වෙනවා. හැබැයි ඉතින් වාට කියලා වැඩක් නැහනේ. ඔයා ඒකත් පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරන්න. මම අම්මා කෙනෙක් විදිහට කැමතියි ඔයා ජීවිතේ එක විදිහ එක්ස්පීරියන්ස් ගන්න ඕනේ. එතකොට නුනේ ජීවිතේ පරිණත වෙන්නේ. යා, ලෑස්ති. ඩක්කන. මේ ඔසල් පිස්සුදෝයි ඔය අම්මා කියන විදිහට ගිහිල්ලා ගෑනු ළමයි යාළු කරගන්න ලෑස්ති වෙන්න එපා. ඇයි? ලැජ්ජ නැද්ද? තමුසේගේ පර්සනල් එක ඉවරයිනේ. ඉතින් වෙන කොහොමද සුබියෙක් යාළු වෙන්නේ? මේ මම තාත්තා කෙනෙක් විදිහට කැමති නෑ. තමුසේ බින්දුවට වැටෙනවා දකින්න. දැන් ඔය අම්මා කියන විදිහට වැඩ කරන්න ගියොත් තමුසට බල්ලා මාක් එකේ තමයි ඉන්න වෙන්නේ. මේ ගෑනු හිතාගෙන ඉන්නේ හැම රෙද්දක්ම දන්නවා කියලා. මුට මොකුත් කියන්නත් බෑ. ඊට පස්සේ එනවා මෙතන මරා ගන්න. හරි. දැන් තාත්තා මට මොකද්ද කරන්න කියන්නේ? දැන් මොව හිතපන්කෝ. පොඩි කාලේ මොන්ටසෝරි යාළු තරහ වුණාම අම්ම එක්ක ගිහලා ආපහු යාළු වෙනවා වගේ අම්මත් එක්ක ගමට ගිහිල්ලා ඔබ කෙල්ලට කියනවා මාත් එක්ක යාළු වෙන්න කියලා. ඊයා බා ලැජ්ජයි. හරි හරි. තාත්තා කියන්නේ මොකක්ද මං කරන්න ඕනේ කියලා? උඹ හිටපු ඇමතියෙක්ගේ පුතෙක්. මේ වෙලාවේ අපිට ලොකු බලයක් නැති වුණත් යකෝ බලු වෙනවා කියලා ඔය වගේ බලු වෙනවාද? ඔබ කීයටවත් ওই කෙල්ල ඉස්සරහා ගිහලා පදිරි වෙලා ආදරේ හිඟා කන්න යන්න එපා. ඔබට කෙල්ල ඕන නම් හොඳින් හරි නරින් හරි අරන් වරේ. හැබැයි පුතෝ ඒ කෙල්ල උඹට එහෙම අරගෙන ඉන්නත් ලේසි වෙන්නේ නැහැ. මොකද ඒකේ කැමති හොඳම ජඩනියට. අන්න පුළුවන් නම් උඹ රංගපාලා පෙන්නපන් ඌට වැඩි උඹ වැඩෙක් කියලා. ඌට වැඩි උඹ වැඩෙක් කියලා කෙල්ල දැනගත්ත දවසට කෙල්ල උඹට කැමතියි. එහෙම නැතුව මේ බලහත්කාරයෙන් ගේන්නයි ඔය ටිකිටි ටයිප් වැඩ කරන්න එපා බං. ඒ කියන්නේ මම මේක තනියම කරගන්න ඕනේ නේ. ඔව්. ඔබ ඒක තනියම කරගන්න ඕනේ. මං හිතුවා තව පරක්කු වෙයි කියලා. නෝන්ලා කතා කරාම ඉතින් පරක්කු වෙන්න බෑනේ. නැත්තම් නෝන්ලා හිතේ මේ ගම්වල ඉන්න කොල්ලෝ පරක්කුකාරයෝ කියලා. පරක්කුකාරයෙක් වෙන්න හොඳත් නෑ අරක්කුකාරයෙක් වෙන්නත් හොඳ නෑ. මං ඔය දෙකටම වැඩි නෑනේ. පොඩ තමයි ඉතින්. මට ඉන්න තැනක් ඕනේ. ඔයාට තේරෙනවනේ. හොඳ තැනක්. හොටෙල් එකක් වගේ හොඳ තැනක් ඕනේ. පිරිසිදු තැනක් වෙන්න ඕනේ.
තව බාත්රූම් එකක් තියෙන්නත් ඕනේ. ගෑනු ළමෙක්ට පරිස්සමට ඉන්න පුළුවන් සේෆ් ප්ලේස් එකක් වෙන්න ඕනේ. එහෙම දැනන්නම් තියෙනවා. හැබැයි ටිකක් ගාන්නම් සැර වෙයි. ගාන කීය වුණත් කමක් නැහැ. දවසට ලක්ෂයක් විතර වෙන්නේ නැහනේ. නෑ නෑ එච්චර වෙන්නේ නෑ. මේ මාසෙටවත් එච්චර වෙන්නේ නෑ කොහොමත් මේ හැබැයි ඉතින් 50ක්වත් කියයි මාසෙට. ගාන කමක් නැහැ. අපි යමු. නෝනා අදත් මාත් එක්ක බයිසිකල් යනවා කියලාද කියන්නේ? ඔයාට ප්‍රශ්නයක් නැත්නම් ඉතින් මට ප්‍රශ්නකුත් නැහැ. නෑ නෑ මට කිසි ප්‍රශ්නයක් නෑ. එහෙනම් ඉතින් යන්න. කොහෙද මම කොල්ලව එක්කන් යන්නේ? නෑ නෑ මේ මං කාගේවත් කොල්ලෙක් නෙමෙයි මේ හිමාලි මං ගානේ කොල්ල නෙමෙයි නිකන් බොරු කියන්න එපා. ඒ වුණාට අපි දෙන කසාද බඳින්න හිතාගෙන ඉන්නේ. මේ නෑ හොඳයි මේ ඔයා මාව කසාද බඳින්න තීරණය කරාට මම එහෙම තීරණයක් අරගෙනත් නෑ. එක්ස්කියුස් මී නංගි. පොඩ්ඩක් එහාට වෙන්නකෝ. අපිට යන්න. බෑ අයින් වෙන්නේ නෑ. මේ එහෙම පිට රටින් ඇවිල්ලා මේ අපේ කොල්ලන්ව අරගෙන යන්න. මේ අපි යන්නේ වැඩකට. දෙයක් හොයන්න. දෙයක්? මොකටද? මේ මටයි මැනිකටයි එකට ජීවත් වෙන්න තැන. නේද මැනික? නංගි මේ විකාර කරන්නේ නැතුව මෙතනින් අයින් වෙන්න. මට ඉන්න තැනක් බලන්න යන්නේ. අපි යන්න. දැක්කනේ. ඔය අඬන හැම වෙලාවෙම ඔයා නලෝ ගැන ළඟින් ඉන්නේ මං විතරයි කියලා. උඹ විතරයි චුක්කියෝ මට ආදරේ. ඒකනේ සුදු මේනිකේ. ඔයාට දැන් හරි එක තේරිච්ච එක හොඳයි. ඉතින් ඔයාගේ බුංග රාජයානේ. බෝංග රාජයානේ මේ බම් බෘංග රාජයා. හරි මොකක් හරි ඒ වැඩක් නෑ. දැන් කියන්නකෝ අපි දෙන්නේ කසාද බඳිමු. මොකද මම උඹට කරදර කරන්නේ නෑ. මට ඉතින් මේකත් තිබ්බනම් ඇති. උඹට උම්ම එක දීලා මං ඉතුරු ටික දෙන්න පොලිසියටද? නෑ ඉතින් ඒක ඔයා කැමති කෙනෙකුට දෙන්න. මට උම්ම එකක් ඇති. මොකද අපේ ඉස්කෝලේ යද්දි ගන්නලා තියෙන්නේ රාත්‍රී දෙන්නේ සතුට වෙන්න කියලා. ඉතින් අපේ යාගේ උම්ම එකක් නොසෑහෙන සතුටක් ලැබෙනවා මැනිකේ. උඹගේ ඔක්කොම හොඳයි බං. උඹේ ඔළුව හොඳ නෑනේ. මල්ලෝකේ මහා බෘංග රාජයා ආවේ අනේ තරිඳු මල්ලි මේ අර උඹේ ඔපු බඩු ටික නූලක් ලොකුයිනේ බං. අප්පටදී මට දැන් උඹලා ෂොප් එකට යන්න බෑ. ආවෝ මන් දන්නවා උඹ නිවාඩුකේ උඹේ මගුල ළඟ එනේ. හරි අපිට අපුඩ හරි ඕනේ ඈ. හරි උඹට බැරි දෙයක් තියෙනවා නම් ගෙනා මං කරලා දෙන්න. මේ කොල්ලෝ අනේ මේ මට ඒ ටික මාරු කරගන්න ඕනේ. උඹේ නම් ලොක්කට ගියාන් ඈ. ඔව් බං ඉතින් උඹ හින්දානේ මිනිස්සු ඔය කඩේට එන්නේ. හරි තරිඳුවා රැවුල හැම කපාගෙන හිටාන් ඈ. හොඳ හරි. අපලු හරි. වෙලාවක හම්බෙමුකෝ. මාත්‍යෝ මම හදිසි වැඩක් නම් මම පස්සේ වෙලාව ගෙන්න. නෑ හදිසි ඉඳගෙන කතා කරමු. මම කතා කරන්නම තමයි හිටියේ ඉඳගෙන. නෑ මේ වැඩි කතා කරන්න තරම් දෙයක් නැති වෙයි මම හිතන්නේ. හරි වැඩි දෙයක් ඕනේ නෑ පොඩ්ඩක් හරි කතා කරගෙන ඉඳ ගන්නකෝ මොනවද කතා කරන්නේ ඉඳගෙන. මට මහත්තයව හම්බෙන්න ඕන. මමගේ බෑන කේල් ගාට කොටයි වගේ.
නීලකයා ඕන එකෙක් එක්ක ඕන මගුලක් කරගත්තට කමන්නේ නැහැ මාමා. හැබැයි උට කියන්න මගේ කෙල්ලට අතපය තියන්න එන්න එපා කියලා. ඔය දර තමයි වැඩ වරද්ද ගන්න. කොහොමද මට ඔය මේ ගමේ හතරමාමේ පේන තියන්න එපා. මහත්තයෝ මංවත් මහත්තයවත් මේ ගමේ අයිතිකාරයා නෙමෙයි. ඒ හින්දා මොන මිනිහෙකුට මේ ගමට එන්න එපයි කියන්න මහත්තයටත් අයිතියක් නැහැ මටත් අයිතියක් නැහැ. අන්නම් කොහොමත් එහෙම කරන්නේ නැහැ මහත්තයෝ. හැබැයි ඉතින් මහත්තයාගේ සීමාවෙන් ඉඳලා කටයුතු කරනවා නම් මම ගොඩක් කැමතියි. රේණුකානන්දට අත තිබ්බොත් කවුරු හරි මම මොකද කරන්නේ? ඒක බොරු කතාවක් නේ මහත්තයෝ. මහත්තයලා හදපු කතාවක්. එහෙම දෙයක් කතාවක් නෙමෙයි මගේ ඇස් දෙකට මම දැක්කා ඒක. මගේ ඇස් දෙකට බොරු කරන්න බෑනේ. මම සාමාන්‍යයෙන් අහක යන කුණු ගොඩවල් වලට මගේ කෙල්ලව ගාව ගන්න නැහැ. ඒ වෙකේ ඔයා තීරණය කරන්න මේ වගේ ප්‍රශ්නයකට මගේ කෙල්ලව ගාවගෙන මම ගොඩ යන්න හදයිද නැද්ද කියලා. අපි අර අහිංසක මිනිස්සු මහත්තයෝ. බොහොම පුංචි මිනිස්සු. හැබැයි ඉතින් අපිත් කැමතියි කවදාද ලොකු මිනිස්සු වගේ ජීවත් වෙන්න. අපි අපේ ජීවිත කාලෙම සමහර ලොකු මිනිස්සු වෙනුවෙන් කඹුරපු කැප කරපු මිනිස්සු මාත්‍යෝ. දැන් මගේ ගේ දොරකඩටම ලොකු මිනිහෙක් ඇවිල්ලා ඉන්නවා. අපි ඉතින් පෘථග්ජන මිනිස්සුනේ මාත්‍යෝ. මාත් කැමතියි ඉතින් මගේ කෙල්ල ලොකු තැනක වැජඹෙනවා දකින්න. හැබැයි ඉතින් මාත්‍යලා හදන්නේ කොහෙවත් නැති ආතක් පාතක් නැති ඒකුණ මගේ කෙල්ලව කසාද බන්දලා දීලා මේ ගමේ අනික් කෙල්ලෝගේ ඔය ලපයි සිපයි වගේ ජීවත් වෙනවා දකින්න. මට බොරු කරන්න එපා මහත්තයෝ. එහෙම කොහමද? ඔයා මාව බැන්දම ඔයාට කොහම සතුටින් ඉන්න වෙනවා. මම බොරුවට hina වෙලා ඉඳි. හැබැයි මගේ හදවත මම බාසුරුට ඇරෙන්න වෙන කාටවත් දෙන්නේ නෑ නේලක. රංකඳ තාම පැල් රකින්නවදෝ නිදි නැතිව කියලා හද්දි මගේ රංකඳ පැල් රකින්න ඇස්මායමේ පෙනෙද්දි පුදුම සැනසීමක් හිතට. ලස්සන කතා ලස්සන දෙරණෙන් දෙරණ ලස්සන කරන ලස්සන දෙරණ